අල්ලන්න බෑ කියනම බලා ගන්නවා මේ ඇස්කලු බැච් කිරිල්ලියක් ඇල්ලුවා. දැන් අතාරින වුවත් කිව්වේ නිකන් වැඩ කරන්න නැති උන් තියාගන්න නෑ බා. ඔය බලන්න ඇතෑරියා. මේක එමෙයාට පොඩ්ඩක් කලර් දෙන්න කොහමද? ඕනේ මෙන්න මේ වගේ සත්තු මේ ටිප්ලර් එක. මේ ටිප්ලර් එක මේ ඕන තරම් අල්ලත හැකියාද? දැන් ගෙදරට ගිහින් වී ටිකක් අරන් එන්න ඕනේ. මේ ඇස්කලු අලු කුරුල්ලා ඇවිල්ලා ඉන්නවා. මේ අම්මා මෝ ඇස්කලු අලු එක ගෙදර ගෙනිහිල්ලා අතෑරියා. පැනලා ඇවිල්ලා මේකට. ඕනේ ටිප්ලර් කුරුල්ලා අන්න අතන ඉන්නවා හරි ඈත. හරි ඉන්නේ කස කස දැක්කා. මෝ තමයි අල්ලන්න ඕනේ. මම නම් වැඩක් නැහැ. දැන් එන්නේ දැන් පොඩක් කරා. කොහොමද බුල්ඩාර එක? දැන් දන්නවා. අර කෑ ගන්න බැච් කුරුල්ලා. මේ ටිප්ලර් බෙට. මේ ටිප්ලර් නම් ඊසි මතන් ඊසි. අරුණා කෑ ගන්නවා බැච් කුරුල්ලා පැලෙනවා. මේ කාසිමක් ඉන්නවා සුන්දර වගේ නේද? හොඳම සත්තු දෙයක් ඉන්නවා. එහෙනම් කොල්ලා ගෙදරට ගිහින් වී ටිකක් අරන් එන්නම් මේ අපිට කුරුල්ලල්ලා යන්නේ. එතකොට හිටියොත් හොඳයි. මන්න බැස්ත කළු බැච් කුරුල්ලා අර ඉන්නේ කහ අම්මත්තස්. ඕ මයොරු ඔරු කෑ ගහගෙනම එන්නේ. ඔරු කළු බැච් කුරුල්ලා මම දවස් ගානක් try කරමු සත්තා ඔරු කෑ ගන්න. මේ මගේ කර්මෙට උවත් දෙතෙන්ට ආයේ නෑ. හරි ඌවද ගෙදර ඇයි වගේ මට මේ කළු බැච් එක නම් ගන්න පුළුවන් සමීර. මේ තව ටිප්ලර් එකක් අවශ්‍යරහට. නෑ ගේ අතෙන්ට ගිහිල්ලා බී ටිකක් අරන් ආව නම් හරි. ටික මම අල්ලන්න ඕනේ. මේ ඉන්නේ කියලා බැච් කුරුල්ලා මගේ ගෙදර ඉන්නවා මේ වගේ කිරිල්ලියේ. මේ ඉන්නේ. උගේ ගා හරියට දා. තව ටිකක් ගනින් කෑම මම අල්ලන්න යන්නේ. හරි මෙතන දාන්න සමිත් දාන්න. මිස් කරන්න එපා අයියේ අද මිස් කරන්න. දාහන් ටක් ගාලා. අයියෝ ගියානේ. කකුල් දෙක ගාව ඉඳගෙන. මේ සමෙත් මල්ලි මෙතෙන්ට දානවා. කකුල් දෙක ගාවට. කොහමද? යනවා කියනවා. ෂිප් කැම ටිකක් ගෙනාවේ නෑනේ ඔය අද. ගිහින් අරන් එමු කැම ටිකක් ටක් ගාලා.